This is a news alert. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ මගින් පසුගියදා මහවැලි කේන්ද්‍රයේදී සංවිධානය කර තිබූ වැඩසටහනකදී අමාත්‍ය ලාල් කාන්ත විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද විරෝධය පළ කරමින් මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබුණා. මේ එහිදී අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා. ඔබ කවුරුත් දන්නවා ඊයේ ලාල්කාන්ත අමාත්‍යවරයා ප්‍රසිද්ධියේ පළ කරපු කතාව මොන විදිහේ කතාවක්ද කියලා මම හිතන්නේ ඔබ අවබෝධයක ඉන්නවා. ඔහු එම කතාවේදී කියනවා කාරණා ඉතාමත්ම බරපතල කාරණා දෙකක්. එකක් සිවුරද ලෝගුවද මොකද්ද කියන එක අදාළ නැහැ. අපිට පහර දුන්නොත් අපි පහර දෙනවා. කියන්නේ මේ රටේ මහා සංඝරත්නයට පහර දෙන්න Taman පැකිලෙන්නේ නැහැ. ඒකට සූදානම් කියන එක බොහොම විවෘතව කියනවා. ඒගොල්ලෝගේ ඩෝබි බලකාය මහා සංඝරත්නයට අවමන් කරමින් සමාජ මාධ්‍යවල අපහාස කරමින් වියරු සැහැසි ප්‍රතිචාර දක්වද්දී ලාල්කාන්ත එක අතකින් ඒක අවංකව විවෘතවම ප්‍රකාශයට පත් කරනවා. ඔබ කවුරුත් දන්නවා මේ රටේ මහා සංඝරත්නය රාජ්‍ය පාලනයට ඉහළින් හිටියේ. ඒ නිසා තමයි රජු මහා සංඝරුවන ඉස්සරහා මහා සංඝරුවන වඩිනකොට තමන් අසුන්ගෙන සිටින පුටුවේ නැගිටි. ඒ නිසා තමයි රජු දන නමස්කාර කරලා වන්දනා කරන්නේ. ඒක තමයි රටේ ඓතිහාසික සම්ප්‍රදාය. මේ රට චිරාත් කාලයක් තිස්සේ රැකගත්තු මේ රටට උරුම වෙච්ච වටිනා සම්ප්‍රදාය ඒක. දැන් මේ ලාල්කාන්ත අමාත්‍යවරයා කියන්නේ ඒ උරුමයේ සම්ප්‍රදාය අපට අදාළ නැහැ. අපට විවේචනය આવොත් අපිට ගැහුවොත් අපි ගහනවා. සිවුර ඇඳගෙන හිටියත් මොකක් කරුවත් අපිට අදාළ නැහැ. එතකොට මේ තමයි ජනතා විමුක්ති පෙරමුණේ නියම නිර්දය මනස. මේ තමයි ඕනම දේශපාලන කුපාඩිකමක් කරලා අතපිහද ගන්න තියරිය. න්‍යාය ඕනම පාලකයෙක් දැනගන්න ඕන මේ ආණ්ඩුව විතරක් නෙවෙයි ඕනම පාලකයෙක් දැනගන්න ඕන මේක ලංකාවට උරුම ඓතිහාසික සම්ප්‍රදායක් තියෙනවා. ඉතිහාසගත උරුමයක් තියෙනවා. බුදුන් වහන්සේ බුදුදහම වසර 5000ක් ආරක්ෂා කිරීමේ වගකීම පවරපු පොළොව මේක. ඒ උරුමය දරාගත්තු පොළොවක්. ඒ වගකීම දරාගත්තු පොළොවක්. මේ රටේ කවර දක්ෂිණාංශික හෝ කවර හෝ පාලකයෙක් මේ රටේ බලයට පත් වුණත් ඒ ඓතිහාසික සම්ප්‍රදායට පිටුපෑවෙන්නේ. ඒ ඓතිහාසික උරුමය වරසන්න කටයුතු කළේ නැහැ. දැන් මේගොල්ලෝ මේ ලෑස්ති වෙලා ඉන්නේ මොකටද? මේ අහම්බෙන් හම්බෙච්ච බලයෙන් ඔලූදුමගෙන දැන් කටමැත දොඩවනවා. තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන වියරු චින්තනය එළියට එනවා. අපිට පහර දුන්නොත් කහ සිවුරද කියලා අදාළ නැහැ අපි ගහනවා. මේක තමයි මේ වියරු මනස. මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී, ඉතිහාස විරෝධී, අපේ සම්ප්‍රදාය විරෝධී, මේ රටේ උරුමයට පටහැනි මේ සැහැසි මනස තමයි අද මේ ආණ්ඩුවේ ගාමක ශක්තිය බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි මේ රටේ සියලු දැනුගත් ගිහි පැවිදි සියලු ප්‍රජාතන්ත්‍රික බලවේගයන්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලනවා මෙන්න මේ සාහසික මනස තියෙන මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හතුරු සාහසික මනසක් සහිත පාලනයක් තවදුරටත් පවත්වාගෙන යන්න ඉඩදිය යුතුද වහාය පලහා හැරිය යුතුද කියන ප්‍රශ්නේ දැන් ඔබෙන් විමසන්න. මේකට ඉඩ දුන්නොත් මේක භයානක අන්තයක් දක්වා ගමන් කරන එක වළක්වන්න බෑ. ඊළඟට දෙවනුව ඔහු කියනවා අපිට තියෙන ආණ්ඩු බලය අපිට රාජ්‍ය බලය නෑ. අපි දැන් මේ රාජ්‍ය බලය දිනා ගැනීමේ අරගලයේ නිරත වෙලා ඉන්නේ. ඒ මොකද්ද කියන්නේ? ඔබ දන්නවා රාජ්‍ය බලය නැති හින්දා වෙන්නේ නැති දැන් රාජ්‍ය බලය පූර්ණව අතට ගන්න විගණකාධිපති පුතුව හිස්ව තියාගෙන තමන්ගේ ගොට්ටෙක්ව දාගන්න කුරුමාන මල්ලන්. ඉන්න නීතිපතිවරයාට විරුද්ධව ව්‍යාජ විරෝධතා නිර්මාණය කරලා ඒ දූරෙන් එළවා දමන්න කුමන්ත්‍රණ කරන්නේ රාජ්‍ය බලය අල්ලගන්න බෑ. රාජ්‍ය බලය කියලා කියන්නේ මොකද්ද? හමුදාව තමන්ගේ පාක්ෂිකයන්ගෙන් පුරවන එක. පොලිසිය තමන්ගේ පාක්ෂිකයන්ගෙන් පුරවන එක. අධිකරණය තමන්ගේ පාක්ෂිකයන්ගෙන් ගොට්ටන්ගෙන් පුරවන එක. රාජ්‍ය පරිපාලන සේවයේ උඩ සිට යටට තමන්ගේ ගොට්ටන්ගෙන් පුරවන එක. ඒ වගේම බලහත්කාරී තනිපක්ෂ ඒකාධිපති පාලනය නිර්මාණය කරන එක. ඒක තමයි රාජ්‍ය බලය කියන්නේ. දැන් මේ කියන්නේ යන්න ඒ බලය කරායි දැන් අපි අරගලය කරගෙන යන්නේ. මේක තමයි ඊළඟ භයානක කතන්දරේ. සිවුර ආදාළ නැහැ සිවුරෙන් ගැහුවොත් ගහනවා ඒකටත්. ලෝගුව ආදාළ නැහැ එකෙන් ගැහුවොත් ගහනවා ඒකටත්. ඇඳුම ආදාළ නැහැ මොකා වුණත් ගහනවා ගැහුවොත් ඒ ඕන කෙනෙකුට. අනිත් පැත්තෙන් කියනවා රාජ්‍ය බලය අත්පත් කර ගැනීමේ අරගලයයි අපි පටන් දින්නේ. ඒ කියන්නේ හමුදාව ජෙපි ගොට්ටන්ගෙන් පරිපාලන සේවයේ ජෙපි ගොට්ටන්ගෙන් පොලිසිය ජෙපි ගොට්ටන්ගෙන් මේ සියලු ආයතන ජෙපිකරණය කරලා ඒ ජෙපිකරණය කිරීමේ ක්‍රියාන්විතය තමයි දැන් මේ ගත්තු ආණ්ඩු බලය පාවිච්චි කරලා නිරත වෙමින් ඉන්නේ. විගණකාධිපතිවරයා පත් නොකර තමන්ගේ ගොට්ට දාගන්න යන්නේ ජෙපිකරණය කරන්න. ඊළඟට නීතිපති වේලවල තමන්ට ඕන නීතිපති කෙනෙක් දාගන්න හදන්නේ ජෙපිකරණය කරන්න. උසාවිය ජෙපිකරණය කරන්න, විනිසුරන් ජෙපිකරණය කරන්න. මේකට තමයි මේ ක්‍රියාත්මක වෙමින් තින්නේ. කටයුතු කරමින් ඉන්නේ. ඒ නිසා අපි මේ රටේ සියලු යන්තම් හරි නාඩි වැඩ කරන මොලේ කලඳක් හරි තියෙන මිනිස්සුන්ගෙන් ඉල්ලා හිටනවා
ඒ ප්‍රකාශය සුළුකොට තකන්න එපා. මේක ඊටම බිහිසුණු මනස, ඔවුන් සතුව තිබෙන බිහිසුණු සැහැසි මනස නිශ්චිතව එළියට ආපු අවස්ථාවක්. මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මේ ඒකාධිපතිත්වයට ගමන් කරන මේ නරුම ක්‍රියාන්විතය පරාජයට පත් කිරීම සඳහා සියලු සබුද්ධික ජනතා බලවේග වහා ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය වෙනවා. ඒක අපි පළමුවෙන්ම අවධාරණය කරනවා.